අද තියෙන්නේ පැපොල් සම්බෝලෙයි හාල්මැස්සොයි පරිප්පුයි මුරුක්කුයි. මේ තරම් සුපිරි. නිතින් දවල් කෑම තමයි කන්න යන්නේ. දවල් කෑම අපි හිටපු ගමේම අපිට මේ මුල් ටිකේ කෑම සීන් එක දාන්න බැරුණා. දැන් මේ අද දෙවෙනි දවසේ. පළවෙනි දවසේ මේ චුට්ටක් අපිට මේ වුණා. ඒකින්ද ගෙදරකින් තමයි කෑම අපි කෑම ගෙනාපුවා අපිට හදාගන්න බැරි වුණා. දෙවෙනි අපි පළවෙනි දවසේ නැවතිච්ච ගෙදර කට්ටියකින් තමයි කෑම කෑවේ. යාළුවා අපිට හොඳට සැලකුවා කන්න දුන්නා. ඇත්තටම අපේ කෑම පාවිච්චි කරන්න හම්බුන්නේ නැහැ. දැන් මේ දෙවෙනි දවසේ දවල් උදේටත් එහෙන් කාලා ආවේ. දවල් කෑම එක තමයි මේ කන්න යන්නේ. මේගොල්ලෝ කන්න හදලා දුන්න කෑම. මේකේ තියෙනවා රතුබත් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මොනවාද මේ ගස් පැපොල් සම්බෝලයක් තියෙනවා ගස් ලැබු. ඊට පස්සේ තියෙනවා හාල් මැස්සෝ බෙදලා තියෙනවා පරිප්පුවක් තියෙනවා. මේව නයි ඉතින් අපි දාගත්තේ. මේ ඔහොම තමයි තියෙන්නේ කෑම එක. කාලා බලමු අපි රෑ වීඩියෝ එක කරන්නම්. මේ කන කෑම අපිම හදලා කන්නේ. මොකද ගෙනාපු කෑම ටික ඔක්කොම රෑට අදා හදනවා. ඒ ටික හදලා කනවා. මේක දැනට කනවා. පට්ටම රසක් තියෙන මේ ගම්වල මිනිස්සුන් කෑම. වාඩි වුණේ කියන්නේ කොහොමද? ඇයි? ඒ වතුර දාන්නේ කවුද මේ ටික වාඩි දාන්නේ? මම දාන්න වතුර එක නා. තේනවනේ මේක අරදී. මේ ලයිට් එක නිවුද? නෑ ලයිට් එක නිවු පේන්නේ වාජිනේ. මේක ගන්න. ගොඩක් තැම්බෙන්න ඕනේ. දැන් ඉන්ද්‍ර වැඩි ගන්න බෑ. ඉන්ද්‍ර වැඩි කරොත් අර කේස් එක තමයි එන්නේ. පොඩ්ඩක් පරිමා. හරි ඔන්නේ නම් පරිප්පුවක් ගහන ගමන් ඉන්නේ සුපිරි පරිප්පුවක්. මේ මුල් ටික දකින්න ඇතිනේ. අපි ඉතින් චුට්ටක් තඹගත්ත පරිප්පුව. ඉතින් පරිප්පුව මේ ටෙම්පරාදුව දාගත්ත මුලින්ම. ඊට පස්සේ පරිප්පුව දාලා දැන් පොඩ්ඩක් තැම්බෙනකම් බලන් ඉන්නවා. ඉලීක දාන්න නම් වෙලා තියෙන හැබැයි. මේ තාම ඇට එහෙම මෙහෙම තියෙනවා. තාම ඇට ටික හරියට තැම්බිලා නැහැ. ඇට ටික දැම්මුනාට පස්සේ කිරි එකක් දාගන්න. තව සුපිරි කෑමක් හදන එකක් තියෙනවා. ඒක ඊළඟට හදනවා. මේ පරිප්පුවේ බත් එක නම් දැන් හදාගෙන තියෙන බත් එක හදලා ඇතුලෙන් තියාගත්තා. ටෙන්ට් එක ඇතුලේ පරිප්පුව හදා ගන්නවා. අරගේ ෆුල් වීඩියෝ එකක් දාන්නම් ඊළඟට හදන එක. මේ කෑම හදන සීන් එක පෙන්නනකොට අපි කොහෙද ඉන්නේ කියලා කියන බැලුවානේ. අපි මීමුරේ ඉන්නේ. චුට්ටක් අර කලින් ටික ඊයේ දවස් ගත කරලා දැන් මේ දෙවෙනි දවස් රෑ තමයි අපිට හරියට මේ කෑමක් හදාගන්න ටයිම් එකක් ආවේ. අනිත් කෑම ටික අපි අර කිව්වා වගේ ගමේ කට්ටියකින් හම්බුණා. සුපිරි කෑම ඇත්තටම මේ අපි කෑම හදාගත්තට වඩා සුපිරියට හම්බුණා ඒ කෑම. දැන් ඉතින් මේ අන්තිම දවසේ රෑ හරි කෑම ටික හදාගන්න ඕනේ ඉඳන් සින්සින් දාලා දැන් හදාගන්නවා.
ඇත්තරම කිවොත් අපි හිටිය ගලමුදුණු ගමේ මාර දුෂ්කරයේ ගමන අපි ගමන පටන්ගත් එහෙන් හැබැයි පට්ටම ලස්සනයි මේ පටන්ගන්න තැන ඉදං ගම යනකම්ම මාරම ලස්සනයි දිය ඇලීම හම්බෙන පට්ට පහුල් කීපය ඉන්නේ ගමේ මාර දුෂ්කරයි අපිට ඉතිං මේ ඒ ගමේ ගේක රෑ නවතින් වුණ අපිට රෑ වෙච්ච හින්දා එහෙට යන්න මේ මාරම හොඳයි ඒ මිනිස්සු ගම මිනිස්සු මාරම හොඳයි මේ අපිට ඉතිං අද උදේ වෙනකම්ම ඒ හිටපු ගෙදරින් තමා සැලකුවේ හරි පරිප්පු තෙම්පරාදිය අන්තිම හරි ඉන්නේ දාගත්තා කිරි ටිකත් දැන් ඉතින් හැදෙනකම් බලන් ඉඳලා ඊළඟ කෑම එක හදාගමු පිරි පරිප්පුවක් ගහලා තියෙන්නේ සුපිරි හරි yes පරිප්පු නිකම් ඔයාට අත පිච්චේ බලාගෙන හරි සුපිරි කෑමක් හදන්න යන්නේ ඒක පෙන්නන්න හදන විදිය ලයිව් කෙලින්ම තෙල් ටික රත් වෙන දාගත්තා හරි ඔන්න එහෙනම් බඩු හදලා ඉවරයි මීට් බෝල් එකක් තමයි හැදුවේ සුපිරියටම හැදුවා දාන්න ඕන જાති ඔක්කොම දැම්මා මොකුත් මැද්දදී කතා කරේ නැත්නම් ඉතින් ඒ ආතල් එක ගන්න ඕනින්ද හදන විදිහේ මේ බලමු එහෙනම් මොකෝ තත්ති කියලා කාලා දැම්ම කනවා රස වෙලින් කාලු බලමු මොකෝ තත්ති කියලා හැබැයි සුපිරියටම තියෙනවා ඒක ඒක වෙනවා සුප්පා සුන්දර සුපිරි හරි ඔන්න තියෙනවා අපි හදපු කෑම ටික එතන මුලින් තියෙනවා මෙතන බත් එක තියෙනවා පරිප්පු එක තියෙනවා අපි හදපු ඒක තියෙනවා අන්න ස්පෙෂල් එකකින් අපි හදපු සෝයා මීට් එක මීට් බෝල්ස් සෝයා මීට් නෙමෙයි මීට් බෝල්ස් මෙතන තියෙනවා චිලි පේස්ට් තියෙනවා බත් එක පරිප්පු එක ඔන්න ඔය ටික තමයි හැදුවේ ඔය ටික තමයි හදලා තියෙන්නේ
මේ කන විදිහ ඉතින් වීඩියෝ එකක් පෙන්නන්න නැහැ වැඩක් නැහැ තේරුමක් නැහැ නේ අපි හදාගත්ත එක අපිම රහයි කියලා හරියන්නේ නැහැ මේ වල තරක try කරලා බලන්න මීට් බෝල්ස් එක සුපිරි හදපු විදිහ දැක්කනේ වීඩියෝ එක ඒකේ අර දෙපාරක් දැම්මේ ලුණු නෙමෙයි ලුණු එක පාරයි සීනි එක පාරයි දැම්මේ ඒකින්ද අර සුදු පාට දෙපාරක් දැම්මම හිතන්න එපා ලුණු දැම්මේ කියලා දෙපාරම සීනි ලුණුයි වෙන වෙනම දැම්මේ ඔන්න ඔහොම තමයි හදන්න ඉතින් ඒක ඔයාලා try කරලා බලන්න කැම්පින් යන කට්ටිය ඉන්නවනම් try කරලා බලන්න පට්ට සිරාවටම පට්ට අපි ඉතින් දැන් කන්න යන්නේ නේද අලුත් වීඩියෝ එකකින් හම්බෙමු